අදත් එහෙමනම් සුබම සුබ ලස්සනම දවසක් ප්‍රාර්ථනා කරනවා IT+ YouTube channel එකට සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙකුටම. ඔන්න අදත් මම අරගෙන ඇවිල්ලා තියෙනවා අපේ Advanced Excel tutorial set එකේ තවත් එක එපිසෝඩ් එකක්. හැබැයි මේ එපිසෝඩ් එකේදී අපි කතා කරන්නේ අලුත් කොටසක් ගැන නෙවෙයි. මේ දක්වා ඉගෙනගෙන තියෙන ෆන්ක්ෂන් දෙකක් එකට සම්බන්ධ කරලා වැඩ කරන්නේ කොහොමද? මෙන්න මේක තමයි අපි අද කතා කරන්නේ. ඔයා thumbnail එකේ දකින්න ඇති sort සහ filter කියන ෆන්ක්ෂන් දෙක පාවිච්චි කරලා කොහොමද අපි එකවර යමක් කරගන්නේ? මෙන්න මේක තමයි අපි අද කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ එපිසෝඩ් එකේ. ඉතින් මම හිතනවා වාට මේ එපිසෝඩ් එකත් වැදගත් වෙයි කියලා. අපි ඇත්තටම advanced excel tutorial ගැන නෙමෙයි කතා කරන්නේ. ඉතින් එතකොට සරල පොඩි වැඩ නෙමෙයි ටිකක් advanced විදිහට වැඩ කරන්න අපි හුරු වෙන්න ඕනේ. ඒවට අපි ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මේ විදිය tutorials මම ඔයාලට අරගෙන එන්නේ. මේ worksheet එකක් මම අරන් තියෙනවා. බොහොම සරල worksheet එකක්. වැඩි මේකේ තොරතුරු ගොඩක් නැහැ. නමුත් මට මේකෙන් අද වැඩේ explain කරන්න පුළුවන්. මේකේ තියෙනවා bill number එකක් තියෙනවා. බඩු ගත්ත කස්ටමර්ස්ලාගේ නම් ටික තියෙනවා. එයාලා ගත්ත බඩු වල amount එක තියෙනවා. ඒ වගේම paid branch. මේ paid branch කියලා කියන්නේ මේගොල්ලෝ මේ bill වලට අදාළ amount ගෙවපු branch එක. මොන branches වලින්ද මේගොල්ලෝ මුදල් ගෙවලා තියෙන්නේ. right. ඔච්චරයි තියෙන්නේ. වෙන කිසි දෙයක් මේ worksheet එකේ නැහැ. දැන් මට උවමනා වෙනවා drop down list එකකට මේ branches ටික add කරගෙන එතනින් අවශ්‍ය branch එක select කරාට පස්සේ මේ පැත්තෙන් මට සටහන් වෙන්න ඕනේ ඒ branch එකට අදාළව ගෙවපු කට්ටියගේ තොරතුරු ටික පමණක් වෙන් ඕනේ. ඉතින් මේක කරන්නේ filter කියන function එකකින් කියලා ඔයා දන්නවා. හැබැයි මට මේක නිකන් වෙන් කරලා හරියන්නේ නැහැ. මට මේ තොරතුරු ටික වෙන්න ඕනේ මේ තියෙන sheet එකේ column එකක මොකක් හෝ ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට තමයි මට sort වෙලා පෙන්වන්න ඕනේ මේ තොරතුරු ටික. ඒ කියන්නේ එක්ක නමේ පිළිවෙලට එක්ක නම්බර් එකේ පිළිවෙලට එහෙම නැත්නම් මේ bill amount එකේ හෝ මොකක් හෝ column එකක පිළිවෙලට sort වෙච්ච ලයිස්තුවක් තමයි මට වෙන්න ඕනේ. එතකොට ඔයා දන්නවා දැන් මෙතන sort වෙන්නත් අවශ්‍යයි filter වෙන්නත් අවශ්‍යයි. ඒ කියන්නේ මීට කලින් වීඩියෝ එපිසෝඩ්ස් දෙකකදී අපි කතා කරපු sort සහ filter කියන function දෙකම මෙතෙන්ට උවමනා වෙනවා ඇති. හැබැයි දෙක වෙනම කතා කරාට දෙක එකට පාවිච්චි කරන විදිය ගැන ඔයා දන්නේ නැතුව ඇති. අන්න ඒක තමයි මම අද කියන්න ලෑස්ති වෙන්නේ. හොඳයි. මෙතන තියෙනවා sheets දෙකක් තියෙනවා. sheet 1 එකේ තමයි අපි දැන් මේ ඉන්න sheet එක තියෙන්නේ. ඒ වගේම sheet 2 කියන එකේ මෙන්න මෙතෙන්ට මට ගන්න අවශ්‍යයි branches ටික unique කරලා අරගන්න ඕනේ. දැන් branches ටික ඇත්තටම drop down list එකකට දාගන්න නම් branches ටික අපිට වෙනම තැනකට දාගන්න වෙනවා. ඉතින් ඒක ඕනනම් මෙතෙන්ට ගන්නත් පුළුවන්. මේ sheet එකේම කොහෙට හරි ගන්නත් පුළුවන්. නමුත් අපි මේ sheet එකට ගන්න නැතුව මේ sheet එකේ වැඩේ අපි clear එකට කරන්න තියාගෙන අපි branches ටික sheet 2 එකට අරගමු. එතකොට අපිට වැඩේ ලස්සනයි. මෙතන එතකොට මොකුත් අනවශ්‍ය දේවල් පේන්නේ නැහැ. අපිට අවශ්‍ය තොරතුරු ටික විතරක් පේන්න හදාගත්තම ඒ වැඩේ හරි පිළිවෙලයි ඇත්තටම. right. එහෙනම් මම මෙතෙන්ට ඇවිල්ලා මෙතන ඉස්සරහම branches ටික වෙන් කරගන්නවා unique කියන function එකෙන්. ඔයා දන්නවා unique කියන function එක. මම ඒක ගැනත් වීඩියෝ එපිසෝඩ් එකක් ගෙනල්ලා තියෙනවා ඔයාලට. හරි. මම මේ විදියට unique කියන function එක මේ විදියට apply කරගෙන මෙතෙන්ට මම ගන්නවා මගේ sheet 1 එකේ තියෙන මෙන්න මේ ටිකෙන් තමයි මට unique කරලා ගන්න අවශ්‍ය වෙන්නේ. මේකේ දැන් candy කියන වචනේ දෙතුන් පොලක තියෙනවා. ඉතින් මේ දෙතුන් පොලක තියෙන ඔක්කොම ඕනේ මට මේ තියෙන branches ටික ඔක්කොම මොනවද තියෙන branches කියලා එක එක වෙන් කරගන්න අවශ්‍ය. හරි. මම මේ ටික දීලා වරහන close කරලා enter කරනවා. හරි. දැන් මෙන්න branches ටික ලස්සනට ඇවිල්ලා තියෙනවා. හරි. මේ ටික මම දැන් දාගන්නවා drop down list එකකට. හැබැයි ඒක මම කරන්නේ මම sheet 1 එකේ. මෙතෙන්ට තමයි මම දාගන්නවා. එතකොට මෙතනින් මේ drop down list එකේ branches ටික වැටුනහම මේ පැත්තේ side එකේ මට අවශ්‍යයි මේ වෙන් කරගන්න නගරයට අදාළ branch එකට අදාළ තොරතුරු ටික වෙන් කරලා පෙන්වන්න ඕනේ. හැබැයි මොකක් හරි එක්ක පිළිවෙලකට. right. මම මෙතන දාන්න මාතෘකාවක් මම මෙතන දැම්මා select branch කියලා. ඒ කියන්නේ ඔයාගේ branch එක මෙතනින් select කරන්න කියලා දැම්මේ. මම මේ තියලා තියෙන format එකම මෙතෙන්ටත් apply කරගන්නම්. මෙතන home එකේ මෙතන මෙන්න මේ format paint කියන එකෙන් මම මේකම මෙතෙන්ටත් apply කරගන්නවා. ඊළඟට මම මේ මාතෘකා හතරත් copy කරගන්නවා. මට වෙන් කරගන්න. මම මෙතෙන්ට මේ මාතෘකා හතරත් වෙන් කරගන්නවා. හරි. මේවා ඉතින් අපිට අවශ්‍ය විදිහට column width එකෙන් වැඩි කරගෙන
හදා ගන්න ඕනේ. මොකද දැන්ට මේ වගේ මේ වචනවල භාගයයි අපිට පේන්නේ. ඉතින් ඒක හරියන්නේත් නැහනේ. හරි. ඔන්න මේ විදිහට අපි දැනට හදාගමු. පස්සේ මේ වැටෙන විස්තරවල අනුව මේවා තින් අවශ්‍යතාවය අනුව ඩික් කරලා හදාගන්න පුළුවන්. හරි. මෙතෙන්ට දැන් මම drop down list එකකට ඇතුළත් කරගන්නවා branches ටික. එතකොට ඔයා දන්නවා මෙතන sheet 2 කියන එකේ තමයි මම branches ටික add කරගෙන තින්නේ. ওই ටික තමයි add වෙන්න ඕනේ. ඔයක අපි මෙතනින් add කරොත් වෙන්නේ මේ candy කියන වචනේ දෙපොලක තියෙනවා. ඒ වගේම ගම්පල කියන වචනේ දෙපොලක තියෙනවා. ඉතින් මේ ඔක්කොම මෙතනින් මේ අපේ drop down list එක හැදුවොත් මේ විදිහට එකම වචනේ දෙතුන් පොලක සටහන් වෙනවා. ඉතින් ඒක එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඒ හින්දා තමයි මම මෙතෙන්ට unique කරලා අරගත්තේ. මෙතන කිසිම branch එකක නමක් දෙපොලක සඳහන් වෙලා නැහැ. ඒක තමයි unique කියන function එකෙන් වෙන්නේ. මෙතනින් තමයි අපේ drop down list එක create කරන්න ඕනේ. හරි. මම එහෙනම් මෙතෙන්ට ඇවිල්ලා අපි යම් drop down list එක හදන තැනට data කියන tab එකේ තියෙනවා මෙන්න මෙතන. මෙන්න මේ data tools කියන එකේ මෙන්න මෙතන තමයි data validation කියන එක තියෙන්නේ Excel 2021 version එකේ. අනික් මීට කලින් versions වල නම් මෙතන data validation කියලා වෙනමම තියෙනවා. නමුත් මෙතනදී ඔයාට මෙන්න මේ ඊතලේ වගේ සංකේතය ක්ලික් කරලා තමයි මෙන්න මේ data validation කියන එක ගන්න වෙන්නේ. හරි. මෙතනින් එතකොට allow කියන එකෙන් මම list කියන එක තෝරගන්නම්. මොකද list එකකින් තමයි මට මේක ගන්න අවශ්‍ය. source එක කියලා කියන්නේ අපේ list එක අන්තර්ගත වෙලා තියෙන ස්ථානය. මම එහෙනම් මෙන්න මේ ඊතලේ ක්ලික් කරලා මගේ list එක එන්න අවශ්‍ය data ටික මම මේ විදිහට පෙන්වනවා. මෙන්න මෙතන ඉඳන් තමයි මට පෙන්වන්න ඕනේ. branch කියන වචනේ ගන්න එපා. මේ branches ටික විතරයි මට එන්න අවශ්‍ය වෙන්නේ. හරි. ඊට පස්සේ මම නැවතත් මෙන්න මේ තිකෝනේ ක්ලික් කරපුවාම මෙතෙන්ට arrange එක දාගන්නවා. දාලා මම okay කරනවා. දැන් මෙතන ක්ලික් කරලා බැලුවොත් අපේ branches ටික මේ විදිහට drop down list එකක select වෙලා තියෙනවා. දැන් මම candy කියන branch එක තේරුවොත් ඒ candy කියන branch එකෙන් ගෙවපු අයගේ තොරතුරු ටික විතරක් මෙතන වැටෙන්න ඕනේ. හැබැයි නිකන් නෙමේ. අපි හිතමු මට මේ bill amount එකේ ආරෝහණ පිළිවෙලට sort වෙලා තමයි මෙතන මේ විස්තර ටික පෙන්වන්න ඕනේ. ඉතින් එතකොට නිකන් filter කරන විදිහ අපි කතා කරා. නමුත් දැන් මෙතනදී sort වෙන්නත් අවශ්‍යයි. අන්න එතකොට දැන් අපි කතා කරමු කොහොමද මේ වැඩේ කරන්නේ sort සහ filter කියන function දෙක එකට පාවිච්චි කරන්නේ කොහොමද? ඕක තමයි මට කියන්න අවශ්‍ය වෙන්නේ. හොඳයි. මෙතනදී අපි පාවිච්චි කරන්න ඕනේ sort කියන function එක තමයි මුලින්ම පාවිච්චි කරන්න ඕනේ. පැහැදිලිද? හරි. නමුත් මම මෙතනදී filter function එක පොඩ්ඩක් ඔයාලට නැවත මතක් කිරීමක් කරන්නම්. මම සමාන ලකුණ දීලා මෙතෙන්ට filter කියන function එක දීලා වෙන් කරගන්න අපි බලමු ඉස්සල්ලාම. මෙතන filter කියන function එක දුන්නා. ඊට පස්සේ මෙන්න මෙතන array කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නවා. මම filter කියන function එක පැහැදිලි කරද්දි මේක ගැන in detail කතා කරලා තියෙනවා. මම මේ විදිහට පෙන්නනවා array එක කියලා කියන්නේ අපේ තොරතුරු අන්තර්ගත සම්පූර්ණ ලයිස්තුව. මේ ලයිස්තුවෙන් තමයි අපිට වෙන් කරගන්න අවශ්‍ය තොරතුරු ටික ඔක්කොම ටික තියෙන්නේ. ඒක තමයි array කියලා කියන්නේ නේද? හරි. කමා එක දීලා include. එතකොට මේ include කියන තැන අපි කියන්න ඕනේ මොකද්ද? කොතන තියෙන මොන දේ තියෙන ඒවද වෙන් කරගන්න අවශ්‍ය වෙන්නේ. හරි. දැන් එතකොට අපි කියන්න අවශ්‍යයි මෙන්න මේ තියෙන branches ටිකෙන් මෙතන select කරන branch එක තියෙනවද කියලා බලන්න කියලා. එහෙනම් include කියන තැන මම දෙනවා ඉස්සල්ලාම මෙන්න මේ branches ටික තියෙන තැන. මේ ටිකේ තමයි අපිට අවශ්‍ය branch එක තියෙන්නේ. ඒ කියන්නේ අපිට හොයාගන්න අවශ්‍ය branches ටික ඔක්කොම තියෙන්නේ මේ ටිකේ. අන්න ඒ ටික තමයි අපි පෙන්වන්න ඕනේ. ඊගාවට අපි දෙනවා කොතනද අපි දෙන branch එක තියෙන්නේ. අපිට හොයන්න අවශ්‍ය branch එක අපි select කරන්නේ මෙන්න මෙතන. මෙන්න මේ cell එක. එහෙමනම් අපේ මෙතන filter කියන function එකත් එක්ක මම මෙතන දෙනවා සමාන ලකුණ දීලා මෙන්න මේ cell එක මම click කරනවා. මෙතනින් තමයි අපි branch එක select කරන්න සූදානම් වෙන්නේ. එතකොට මෙතනින් වෙන්නේ මේ branches ටිකෙන් මෙතන select කරන branch එක තියෙන කට්ටියගේ තොරතුරු ටික මේ ටිකට වෙන් කරන්න කියන කතාව තමයි මේ කියන්නේ. right. ඊට පස්සේ අපි වරහන close කරලා enter කරලා බලමු. හරි. වැඩේ නම් හරි. හැබැයි වැඩේ හරි වුණාට මොකද මෙතන මේක කිසි පිළිවෙලකට නෙවෙයි තියෙන්නේ. මෙතන ඔයාට පේනවා bill amount එක උඩම තියෙනවා වැඩිම ගාණ, ඊට පස්සේ 35900, ඊට පස්සේ 8400, ඊට පස්සේ 4000, ඊට පස්සේ 8000, 19500. එතකොට මේ ටිකේ පිළිවෙලක් නැහැ කියන එක දැන් ඔයාට පේනවා. තොරතුරු ටික ෆිල්ටර් වෙලා තියෙනවා. හැබැයි මෙතන අපිට අවශ්‍ය ඕඩර් එකකට සෝට් වෙලා නෙවෙයි මේ ටික තියෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? දැන් මෙතන filter කියන function එක ඕගොල්ලෝ ඉගෙන ගත්තේ අද නෙවෙයි. මේක ගැන වෙනම වීඩියෝ එකක් මම කරා. අද මම මේ නැවතත් මේක මතක් කරාට. හැබැයි මට ඕනේ මේක මෙහෙම වෙන් වෙන්න නෙමෙයි ඕනේ. මට අවශ්‍ය වෙන්නේ මේක මේ paid amount එකේ නැත්නම් මේ bill amount එකේ
ආරෝහණ හෝ අවරෝහණ කියන පිළිවෙලවල් දෙකෙන් එකකට මේ ටික පෙළ ගැස්සුනම් තවත් මේ වැඩේ ලස්සනයි. ඔන්න ඕක කොහොමද අපි කරන්නේ? හරි. බය වෙන්න එපා. පොඩි දෙයයි තියෙන්නේ. මේකට අපිට කරන්න වෙනවා මෙන්න මෙහෙම දෙයක්. මම මෙතන මේ තොරතුරු ටික දැන් ගත්ත විදිහට පේනවා මේක තමයි මම දුන්න ෆන්ක්ෂන් එක. ඇත්තටම ෆිල්ටර් කියන ෆන්ක්ෂන් එකෙන් මේ ටික ගත්තේ සරල දෙයක් ඇත්තටම. නමුත් මෙතනදී අපිට කරන්න වෙනවා මේ ෆිල්ටර් කියන ෆන්ක්ෂන් එකත් එක්ක සෝට් කියන ෆන්ක්ෂන් එකත් පාවිච්චි කරන්න වෙනවා. එතකොට වෙන්නේ ෆිල්ටර් කියන එකෙන් මේ තොරතුරු ටික මේ ආකාරයටම වෙන් වෙලා ඒ ටික සෝට් වෙලා තමයි අපිට පෙන්වන්නේ. අපි බලමු කොහොමද මේක පාවිච්චි කරන්නේ කියලා. මෙතනදී මම මේක සම්පූර්ණයෙන් මකලා මුලින් ඉඳන්ම ඔයාලට කියලා දෙන්නම් මේක කරන විදිහ. හරි. සරලවම කිව්වොත් මෙතන අපිට කරන් තියෙන්නේ sort කියන ෆන්ක්ෂන් එක ඇතුලේ filter කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න වෙනවා. හරි. එහෙනම් මම ඉස්සල්ලාම දෙනවා filter කියන ෆන්ක්ෂන් එක නෙමෙයි sort කියන ෆන්ක්ෂන් එක. right. මෙතනදී මේ sort කියන ෆන්ක්ෂන් එකේ අපි දන්නවා මෙන්න මෙතන array එක දෙන්න තියෙනවා. හරි. දැන් හොඳට අහගන්න. හරි. array එක අපි කිසිම ප්‍රදේශයක් දැන් මෙතන select කරලා පෙන්වන්නේ නැහැ. array එක විදිහට අපිට ගන්න කියන්න පුළුවන් filter command එකෙන් නැත්නම් filter function එකෙන් වෙන් කරන තොරතුරු ටික තමයි array එක විදිහට ආදේශ කරගන්න ඕනේ. එහෙනම් මේක ඇතුලේ මම පාවිච්චි කරනවා filter කියන function එක. මේකෙන් අපි කියන්න ඕනේ මොන තොරතුරු ටිකද වෙන් කරලා අරගෙන ඒ ටික array එක විදිහට පාවිච්චි කරන්න කියලා කියන්න ඕනේ. හරි. එහෙනම් මම අර කලින් දුන්න filter function එකම තමයි මෙතන මේ මම දෙන්නේ. ආය වෙන වෙනසක් නැහැ. වෙනසකට තියෙන මෙතන sort කියන function එක අස්සේ මම මේක පාවිච්චි කරන්නේ. එච්චරයි. මම අර විදිහටම දෙනවා array එක විදිහට තොරතුරු ටික ගන්න ඕනේ මේ ටිකෙන්මයි. ඒ වගේම කමාවක් දීලා මට include කරන්න අවශ්‍ය වෙන්නේ. මට වෙන් කරන්න අවශ්‍ය වෙන දත්ත ටික තියෙන්නේ මේ ටිකෙන් තමයි මං හොයන්න ඕනේ. හරි. ඊගාවට සමානයි මොනවද කොතනද මම branch එක දෙන්නේ මෙතන. හරි. දැන් මෙන්න බලන්නකෝ වැඩක්. sort කියන function එක ඇතුලේ array එක විදිහට දෙන්න අවශ්‍ය ටික හොයාගන්න විදිහ මම මේ විදිහට කියලා තියෙනවා. ඔන්න බලන්න දැන් මම මේ පළවෙනි වරහන ක්ලෝස් කරපු ගමන් ඔයා හොඳට බලන්න දැන් මෙතන අපි තාම filter කියන function එක ඇතුලේ තමයි අපි ඉන්නේ. දැන් filter කියන function එකට අදාළ වරහන වහපු ගමන් අන්න බලන්නකෝ. අපි ආයාව sort කියන function එකේ සීමාවට අවිල්ලා ඉන්නවා දැන්. ඒ කියන්නේ sort කියන function එකෙන් array එක හොයාගන්න විදිහ අපි දැන් මෙයාට කියලා ඉවරයි. එතකොට එයා කරන්නේ මේ filter function එකෙන් තොරතුරු ටික වෙන් කරලා අරගෙන ඒ ටික තමයි array එක විදිහට එයා අරගන්නේ. හරි. එතනින් එහාට අපිට සාමාන්‍ය විදිහට sort එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා දැන් array එක අපි දීලා ඉවරයි. ඊගාවට මම කමාවක් ටයිප් කරනවා. කමාව ටයිප් කරපුවම අපි දෙන්න ඕනේ sort index එක. sort index එක කියන්නේ මොකක්ද? දැන් මේ sort index එක කියලා කියන්නේ ඔයා දන්නවා මේ sheet එකක column 1 2 3 4 5 එහෙම අංක දාලා තමයි එයා නම් කරගෙන ඉන්නේ. අපි දැන් යාට කියන්න ඕනේ මේ columns වලින් කොයි column එකේ පිළිවෙලටද key වෙනියට තියෙන column එකේ order එකටද මේක sort කරන්න ඕනේ. මට අවශ්‍ය මේ bill amount එක. එතකොට ඔයා දන්නවා 1යි 2යි 3යි. A කියන column එක පළවෙනි column එක, B කියන column එක දෙවෙනි එක සහ C කියන column එක තුන්වෙනි එක. එහෙනම් මට මේකේ පිළිවෙලට තමයි sort කරන්න ඕනේ. එහෙනම් මම sort index එක විදිහට දෙන්නේ තුන්වෙනි column එක තමයි මගේ sort index එක. තුන්වෙනි column එකේ ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට තමයි අපිට මේක sort කරලා දෙන්න කියලා කියන්න ඕනේ. හරි. ආයෙත් මම කමාවක් දීලා අන්න බලන්නකෝ. ඊළඟට ඔයා දන්නවා මේ sort කියන function එක ගැන මම අවසාන වීඩියෝ එකේදී ඔයාලට ගෙනාවා. ඒකම තමයි මේ යන්නේ. මෙතනින් අපි තෝරන්න ඕනේ ascending ද descending. ascending නම් එකේ ඉලක්කම descending නම් ඍණ 1. එහෙම දුන්නත් හරි. මම මෙතන දෙන්නම් මට ascending order එකටයි ඕන. එහෙනම් මම 1 කියන ඉලක්කම ටයිප් කරපුවාම එකට ආදේශ වෙලා තින්නේ ascending කියන එක. දැන් එයා දන්නවා ආරෝහණ පිළිවෙලට තමයි මේක sort කරන්න ඕනේ කියන එක. ආයෙත් කමාවක් දීලා මෙතනින් අපි තෝරන්න ඕනේ sort by column, sort by row. මෙතනදී මම sort වීඩියෝ එකේදී ඔයාලට කිව්වා මෙතනින් sort by column කියන එක ගැන මම ඔයාලට වෙනම වීඩියෝ එකක් ගේනවා කියලා කිව්වා. එහෙනම් මම තෝරන්නේ මොකද්ද? මෙතනින් sort by row කියන අවස්ථාව. හරි. වරහන close කරා. right. අපි මේක දීලා enter කරලා බලමු. ෂා. බොහොම ලස්සන වැඩක් වුණා. ඉස්සල්ලා ආපු තොරතුරු ටිකම තමයි දැනුත් ආවේ. හැබැයි දැන් ඔයා බලන්න මෙන්න වැඩේ. bill amount එකේ
අඩුම amount එක උඩ ක්‍රමයෙන් වැඩි වෙන පිළිවෙලට ලස්සන්ට sort වෙලා තියෙනවා. අපි කිව්වේ ඔහමනේ. හරි. මෙතන ඉඳන් තමයි අපේ ෆන්ක්ෂන් එක දුන්නේ. මම මෙතෙන්ට ඇවිල්ලා අපේ ෆෝමියුලා බාර් එක දිහා බැලුවොත් මෙන්න ෆෝමියුලා බාර් එකේ අපි දුන්න ෆන්ක්ෂන් එක ලස්සන්ට සටහන් වෙලා තියෙනවා. sort කියන ෆන්ක්ෂන් එක ඇතුළට බස්සවලා තියෙනවා filter කියන ෆන්ක්ෂන් එක ෆිල්ටරින් කරන්න ඕන array එක විදිහට මම මේ range එක දීලා තියෙනවා මේ විදිහට. ඒ වගේම F3 එකට සමානද කියලා බලන්න කියලා කියනවා. එතකොට මෙතන table විදිහට මම මේවා හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ filter කියන ෆන්ක්ෂන් එක වැහිලා තියෙනවා. වැහිලා sort ෆන්ක්ෂන් එකේ ඉතුරු කොටස් ටික සම්පූර්ණ කරලා දීලා තියෙනවා. එහෙනම් මේ විදිහට තමයි අපි sort සහ filter කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ. right. හරි. අපි මේකම තව පොඩ්ඩක් වෙනසක් කරලා බලමු. මට ඕන මේක ආරෝහණ පිළිවෙලට නෙවෙයි මට මේක අවරෝහණ පිළිවෙලට අවශ්‍යයි sort කරගන්න. ඒක කොහොමද කරන්නේ? හරි. මම මෙතෙන්ට ඇවිල්ලා ඩබල් ක්ලික් කරපුවාම මේ විදිහට අපි දුන්න ෆන්ක්ෂන් එක පෙන්නනවා. මේ ෆන්ක්ෂන් එක මාපම මුලින් ඉඳන් ගහන්න අවශ්‍ය නැහැ. මම ඒකට කරන් තියෙන වෙනස විතරක් වාට කරලා පෙන්නන්නම්. මෙන්න මෙතන එක කියලා තියෙන්නේ. මෙතන එක වෙනුවට මම දෙනවා ඍණ 1. ඔයා දන්නවා ඍණ 1 දුන්නොත් මේක descending order එකටයි sort වෙන්නේ. right. මේක මම දීලා enter key එක press කරනවා. ඉතින් මේ ෆන්ක්ෂන් එක මම මුලින් ඉඳන් ගැහුවේ නෑ. ඔයා ෆන්ක්ෂන් එක තේරුම් ගන්න ඇති කියලා මම හිතනවා. මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් comment section එකේ දාන්න. මම නැවත පැහැදිලි කරන්නම් අවශ්‍ය දෙයක් ඔයාට තියෙනවා නම්. මම මේක දීලාත් enter කරනවා. හරි. දැන් බලන්නකො මොකද උනේ කියලා. දැන් ඉස්සල්ලා උඩම හිටපු එක්කලා දැන් පල්ලෙහාටම ගිහිල්ලා. ඇයි අපි ඉල්ලුවේ අවරෝහණ පිළිවෙලට. අපි ඉල්ලුවේ descending order එකට. එහෙමනම් ඒක තමයි මේ වෙලා තියෙන්නේ. වැඩිම මුදලක් ගෙවපු කෙනා උඩම ඉන්නවා. ක්‍රමයෙන් යන විදිහට පල්ලෙහාට අඩු වෙලා තියෙනවා. නමුත් එහා සමාන විදිහට HS වෙලා තියෙනවා. බිල් අංකය, බ්‍රාන්ච් එක කොහොමත් කැන්ඩිනේ. හරි. එතකොට ওই විදිහට අපිට මේක sort කරගන්න පුළුවන්. දැන් මෙතනින් ඔයා මොන බ්‍රාන්ච් එක තේරුවත් ওই සිද්ධිය ওই විදිහටම සිද්ධ වෙනවා. අපි ගම්පල කියන එක තෝරලා බලමු. right. ගම්පල කියන එකේ නම් ඇත්තටම එක පුද්ගලයයි ඉන්නේ. මෙයා විතරයි. මේ කියන්නේ මේ ටී ප්‍රියදර්ශනී කියන කෙනා විතරයි ගම්පල බ්‍රාන්ච් එකෙන් සල්ලි ගෙවලා තියෙන්නේ. right. අපි අරගෙන බලමු පේරාදෙනිය. ඒකේ කීප දෙනෙක් ඉන්නවා. මම මෙතනින් පේරාදෙනිය කියන බ්‍රාන්ච් එක තෝරගන්නවා. එකේ ඉන්නවා දෙන්නෙක් ඉන්නවා. හැබැයි ඒ දෙන්නගෙත් 14500 කියන්නේ වැඩි මගය, 12000 කියන්නේ අඩු මගය. අවරෝහණ පිළිවෙලට අපි ඉල්ලුව නිසා ඒ තොරතුරු ටික ඒ විදිහට ලැබිලා තියෙනවා. ඉතින් ඇත්තටම බොහොම ලස්සන වැඩ මේවා. මම මෙතනින් නුවරඑළිය කියන බ්‍රාන්ච් එකත් ඔයාලට තෝරලා පෙන්නන්නම්. මෙන්න තියෙනවා නුවරඑළිය බ්‍රාන්ච් එක. හරි. දැක්කද? මේ නුවරඑළිය බ්‍රාන්ච් එකෙත් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න ගෙවලා තියෙනවා. ඒ දෙන්නගෙත් 79500 කියන amount එක උඩම තියෙනවා. 16500 පල්ලෙහා තියෙනවා. අවරෝහණ පිළිවෙලට අපි ඉල්ලපු නිසා. හැබැයි අපි ඍණ එක දුන්න තැන. ඒ කියන්නේ මෙන්න මෙතන මෙන්න මේ අවස්ථාවේ ඍණ එක නැතුව එක දුන්නා නම් වෙන්නේ මොකද්ද? එහෙනම් මේ 16500 කියන කෙනා උඩට යනවා 79500 කෙනා පල්ලෙහාට එනවා. නම් දෙකත් ඒ හා සමානව මාරු වෙනවා. right. ඉතින් මෙන්න මේවා තමයි ඇඩ්වාන්ස් වැඩ කියලා කියන්නේ. එහෙනම් අපි ඉගෙනගෙන තියෙන ෆන්ක්ෂන් තවත් ෆන්ක්ෂන් එකක් එක්ක බද්ධ කරලා සම්බන්ධ කරලා මේ විදිය ගොඩක් සංකීර්ණ වැඩ ඉතාමත්ම සරලව ලේසියෙන් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතනදී මම කියලා දෙන එක්සැම්පල් එකම පමණක් කරන්න යන්න එපා. ඔයාට පුළුවන් ඔයා වර්ක්ෂීට් එකක් හදලා ඒක තුලින් යම් යම් අත්හදා බැලීම් කරලා අලුතෙන් ඔයාට ෆන්ක්ෂන්ස් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් එතනදී පොඩ්ඩක් ඔයා උනන්දු වෙන්න ඕනේ. ඒ වගේම ඔයා ෆන්ක්ෂන්ස් අලුතෙන් ගොඩනගලා බලන්න ඕනේ. හරි ගියත් වැරදුනා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද වැරදුනා කියලා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ නේ ඔයාට. නේද? කවුරුත් මේ නඩු දාන්න, දඬු කඩේ ගන්න කවුරුත් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා අලුත් දේවල් හොයලා බලන්න ඕනේ. ඒක තමයි IT ඉගෙන ගන්නවා කියලා කියන්නේ. ඒක තමයි කම්පියුටර් එකෙන් වැඩ කරනවා කියලා කියන්නේ. හරි? ඉතින් ඇත්තටම දැන් මේ කතා කරපු මේ ෆන්ක්ෂන්ස් ඇත්තටම මට කිසි කෙනෙක් කියලා දුන්නේ නැහැ. ඇත්තම කියනවා නම්. ඒ කියන්නේ මම මේ ලොකුකම කියනවා නෙවෙයි. මට මේ දේවල් කිසි කෙනෙක් කියලා දුන්නේ නැහැ. මම තනියම හොයලා බලලා, තනියම කරලා බලලා ඒ තුලින් ලබාගත් දැනුම තමයි ඔයාලත් එක්ක බෙදාගන්නේ. right. එහෙමනම් වීඩියෝ එක හොඳට බලන්න, දැනුම ලබාගෙන හොඳට වැඩ කරන්න හුරු වෙන්න. එහෙමනම් මේ වීඩියෝ එකත් මම අවසන් කරනවා. තවත් වීඩියෝ එකක් අරගෙන මම එනවා ඉක්මනට ඔයාව බලන්න. එහෙනම් බොහොම ස්තුතියි. මම වෙනදා වගේ ඔයාට වීඩියෝ එක අරන් ආවේ චමින්ද තුෂාර.